මේස කටක තුලා දනු මෙන්න මේ කියන ලග්න හතරට පුතේ ඔබ ගලක් උඩ හිටියත් කොහේ හිටියත් ඔබට ඒ ධන නිදාන පහළ වෙනවා පුතේ. ඔබගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ තියෙන මහා මාතාංග සිගන යන්ත්‍රේ මේක පළඳ ගන්න. ඔබට ලොතරැයියක් ඇදුනා වගේ ඔබ යන තැන ඔබගේ ගැටලු නිරාවරණය වෙලා ඔබගේ අනිවාර්යම ඔබගේ දියුණුව උදා වෙනවා පුතේ. ආදර සම්බන්ධයක් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධකම් තිබුණත් ඔබගේ ඒව පවා සුන්නත් දූලු වෙලා යනවා. මෙන්න මේ ලග්න කන්‍යා වෘශ්චික කියන ලග්න දෙකට මේ මාසේ පුරාටම අසුබයි. ඒ වගේම ඒවට අසුබ ලග්න වලට පුතා කරන්න මේවා සුබ කරගන්න දේවල්නුත් තියෙනවා. ඇත්තටම මේක පළඳ ගත්තාම තමන්ගේ තියෙන අර ඇස්වහ කටවහ නැහැ තමන්ගේ දියුණුව පැත්තෙන්ම තමන්ගේ තියෙන බාධාවල් ටික ඔක්කොම නැති කරගෙන තමන්ගේ ඉලක්කය කරා යන්න පුළුවන්. මෙන්න මේ ඒ තරම් බලයක් තියෙනවා. මෙන්න මේ රාජතරංගිනි කියන තෙල් ටිකක් දාලා මෙන්න මේ මහා මාතාංගේසර කියන සුරේ පළඳ ගත්තාම ඇත්තටම මම දැන් යනකොට ටිකට් එකක් ගත්තොත් ඔබතුමාට පුළුවන් ද මාව හෙට කෝටිපතියෙක් කරන්න? මේකයි පුතේ දැන් ඔබ ලොතරැයි ගන්නවා කියලා ඔබ මේ ලොතරැයි වල දැන් එහෙමනම් ඉතින් මේ ලංකාවේ හැමෝටම පුතාම දැන් ඔය තියෙනවා එක එක මම දැකලා තියෙනවා මේක ඇදෙනවා දැන් ඇදෙනවා කියනවා ටිකට් අරන් එන්න ටිකට් ඇත්තටම පුතේ එහෙම ලොතරැයි එහෙම කෙලින්ම කියන්න පුළුවන් නම් ඒ අයටම මේ දේවල් ලොතරැයි ටික ගන්න පුළුවන්. ඒවට ඔබ රැවටෙන්න එපා පුතේ. පිල්ලු සාන්ති කර්ම මගින් ඔබට අනිවාර්යයෙන්ම දින 3ක් ඇතුළත ලංකාව විතරත් මුහුදින් එතර හිටියත් ඔබට පැය 72ක් ඒ කියන්නේ දින 3ක් ඇතුළත පිල්ලු සාන්ති කර්ම මගින් මම අනිවාර්යයෙන්ම ඔබට ඒ දේ ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. ඔබ එවැනි දෙයක් කරගන්න දේවාලයට ආවත් නාවත් මට උවමනා කරුණු කාරණා ගත්තාම ඔබට මේ දේ මං අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. මොකද ලංකාවේත් මුහුදෙන් එතර අයත් ඔබ තැන් වලට ගිහිල්ලා මෙන්න මේ වසි ගුරුකම් සම්බන්ධව ඔබ මේ වෙනකොටත් ඔබේ තියෙන සියලු දේවල් විනාශ කරගන්න පුළුවන්. ඔබ ගුරුන් වහන්සේලාට මෑණිවරුන්ට දීලා ඔබගේ ධනය විනාශ වෙන්න පුළුවන්. ඔබ ඇත්තටම මට මගේ දේවාලට එන්න මට කතා කරන්න ඇවිල්ලා බලන්න. ඔබට අනිවාර්යයෙන්ම මම පිළිහිට වෙනවා පුතේ මේ වසී ශාන්ති කර්මය. පිල්ලු ශාන්ති කර්මය මගින් තමයි මේ දේ ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ලංකාව විදියට මුහුදින් එතර හිටියත් අනිවාර්යයෙන්ම මම දින 3ක් ඇතුළත ඔබට මේ දේ ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. ඔබ බුලත් අතක් අරන් ආවොත් අනිවාර්යයෙන්ම මම බදාද සෙනසුරාදා ඉරිදා දවස්වල තමයි වැඩ කරන්නේ. මම විෂ්ණු දේවී හාමුදුරන්ගේ වරම් මාලාවත් එක්ක වැඩ කරන නිසා මගේ දේවාලයට එන අය බුලත් අතක් අරන් එනවා. මගේ ළඟ පාරම්පරික අඳුනක් තියෙනවා බුලත් අඳුන. ඔබගේ එන බුලත් අතින් මම බුලත් කොලයක් අරන් අනිවාර්යයෙන්ම ඔබගේ ගැටලුව මම එතන බලලා ඔබට යම්කිසි එහෙම දෙයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මම නිදහස් කරලා ඔබ දියුණුවටපත් කරලා ඔබගේ ආරක්ෂාව තහවුරු කරලා දෙනවා. මගේ දේවාලට ආවත් නාවත් මට ඒ දේ ඉෂ්ට සිද්ධ කරලා දෙන්න පුළුවන් ඔබට. අයිබෝන් හැමෝටම වාසනාවන්ත සුන්දර දවසක්. ඇත්තටම යන්ත්‍ර මන්ත්‍ර গুপ্ত විද්‍යාවේ සත්‍ය අසත්‍ය මොකද්ද? මේක සමාජයේ ඔබ දැනගත යුත්තේ මේක ඇත්තටම කොහොමද වෙන්නේ? මේක හරියාකාරව කරන්නේ කොහොමද කියලා සම්බන්ධව ඔබ දැනගත යුත්තේ. ඉතින් ඒ සම්බන්ධව කතා බහ කරන්න අදවසේ මම ආවා. හැමෝම ඉතින් දන්නවා. හැමෝම මෙතුමාව අනිවාර්යයෙන්ම අඳුරනවා. කුරුණෑගල දම්බොක්ක ප්‍රදේශයේ ගුණපාල ගුරුතුමා හම්බෙන්න. කවුද ඉතින් එතුමාව නොදන්නේ? ආයිබෝන්. ඉතින් කොහොමද? හොඳින් ඉතින් දේවාලේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. යන්ත්‍ර මන්ත්‍ර গুপ্ত විද්‍යාව ගත්තාම ගුරුන් වහන්සේ අද වෙද්දි බහුතරයක් මිනිස්සු මේකට බැහැලා ඉන්නවා. ඒ කියන්නේ දැන් ගුරුන් වහන්සේලා වෙහි බැහැලා ඉන්නවා. ඒ ගැන පොඩි හැඳින්වීමක් කළොත් මේක මොකද්ද සත්‍ය මොකද්ද අසත්‍ය කියලා? ඔව් ඇත්තටම මම මුලින්ම කියන්නයි මම කුරුණෑගල දම්බොක්කේ ගුණපාල ගුරුන් වහන්සේ. ඇත්තටම මම වැඩ කරන දිනයන් තමයි බදාද සෙනසුරාදා ඉරිදා. මොකද මට ඉන්න තැන කියන්නත් වැඩ කරන දින කියන්නත් මට කිසිම පැකිලීමක් නැතුව බයක් නැතුව සැකක් නැතුව මට අනිවාර්යයෙන්ම මම ඔබට කියන්නේ ලංකාවේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මුහුදින් එතර කෙනෙක් වෙන්න පුළුවන්. මම කෙලින්ම කියන්නේ මම ඉන්න ස්ථානේ තමයි මුලින්ම කියන්නේ. මොකද මේ විදිහට කතා කරන්න මේ YouTube channel වල සමහර මම ඔබත් දකින්න ඇති Facebook කරා මේ ගුරුකම් සම්බන්ධව වැඩ කරන අය ඕනතරම් ඔබ දකින්නවා YouTube channel හරහා දකින්නවා Facebook කරා දකින්නවා. මොකද වැහි වැහලා කිව්වහම මේක මං නිවැරදි. ඇත්තටම ඔබට මේ අය ඉන්න තැනක් සඳහන් කරන්නේ නැහැ. වැඩ කරන දිනයක් නැහැ. ඇත්තටම මුලින්ම මම කියන්නේ සමහරෙකුට මට මේ දරුවෝ කතා කරලා කියලා තියෙනවා සමහර දැන් මේ වගේ channel වල ඉන්න ගුරුන් වහන්සේ ගුරු මෑණිවරු ඉන්න තැනක් සඳහන් කරන්නේ නැත්නම් එයාගේ මොකක් හරි එයාගේ අඩුපාඩුවක් තියෙන නිසා. ඇත්තටම මට එහෙම එකක් නැහැ. මම අනිවාර්යයෙන්ම කියන්නේ කුරුණෑගල දම්බොක්කේ මම ගුණපාල ගුරුන් වහන්සේ මම වැඩ කරන්නේ බදාද සෙනසුරාදා ඉරිදා. මට ඒක කියන්න මට කෙලින්ම කියන්න පුළුවන්. ඒ මොකද මගෙන් ලංකාවේත් මුහුදෙන් එතර අයත් මගෙන්
පිහිට ලබා ගත්ත අය ඕන තරම් ඉන්නවා. ඔබ මේ වීඩියෝ එක දකිනකොටත් ඔබ කී දෙනෙකුට අහු වෙලාද? ඒ කියන්නේ මුදල් ඔබගේ නාස්ති වෙලාද කියන එක තමයි මට තියෙන ගැටලුව. දැන් ඇත්තම ගුරුනාථ ඔබතුමා මෙහෙම විවෘතව කතා කරද්දී මිනිසුන්ට අනිවාර්යෙන් හිතේ ඔබතුමා කවුද කියලා ආයේ මම ඒකේ ඔබතුමාගේ සත්‍ය සමාජයේ හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. බහුතරයක් මිනිස්සු ටිකක් දැන් බහැලින ගුරුනාථසේ අපි නොමිලේ වැඩ කරන්නේ. අපිට සල්ලි ඕනේ නැහැ. සත පහක් අපිට ඕනේ නැහැ. ඔබතුමාට පුළුවන්ද මගේ වැඩ කටයුත්තක් ඔබතුමාට නොමිලේ කරලා දෙන්න? අවංක කතා කරමු අපි. බෑ පුතේ ඔබ දකින්නවන්නේ දැන් අද මොනවද නොමිලේ කරන්න පුළුවන්නේ මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ ඇත්තනම ගුරුකම් කියන දේවල් මේවා අතීතයේ ඉඳන් පැවතෙනවා මේවා ඇත්තටම අපි නිකන් කටින් කිව්වට මේක ඉෂ්ට වෙන්නේ නැහැ කෙනෙකුට. ඇත්තටම මේක නොපෙනෙන යම් කිසි බලවේගයක් හරහා තමයි අපි හිතමු දැන් මේ සූර්යයක් දානවා කියලා. ඇත්තටම දැන් මේක මගේ ළඟ මේක තමයි මේ අඟලට අදින මේක මහා මාතාංගිස්සර කියන යන්ත්‍රය. මහා මාතාංගිස්සර කියන යන්ත්‍රය තමයි මේකට අපි දැන් මේකේ මේ තියෙන්නේ. ඇත්තටම මේකේ මිල කරන්න බැරි එකක් තමයි මේ රාජතරංගන කියන තෙල් එක. මේකෙන් තෙල් ටිකක් දාලා මෙන්න මේ සූර්යයක් පළඳින්න. ඇත්තටම ඔබට පුළුවන් මේක නිකන් කරලා දෙන්න බෑ. මේකට සෑහෙන පුද පූජා තියලා සියලු දෙවි දේවතා උන්වහන්සේලාගේ ඇල්ම බැල්ම නිකන් බෑ. ඒවට උමනා සත්කාර පුද පූජා දේවාලේ කරන්න ඕනේ. ඒකල රෑ නිදිමරාගෙන මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම සෑහෙන අපි අපේ ශ්‍රමය කැප කරන්න ඕනේ. ධනය කැප කරන්න ඕනේ. මෙච්චර දෙයක් කරලා මේක කොහොමද කෙනෙකුට නිකන් බලන්න නිකම්ම කරන්න බෑ. නමුත් කෙනෙකුට සාධාරණ විදිහට ඒ කෙනක් දියුණුවක් ලැබෙන විදිහට එහෙම දේවල් කරලා දෙන්න පුළුවන්. එතකොට දැන් ඔය යන්ත්‍රය පළඳින්නේ තමන්ගේ දියුණුවටද මොන වගේ දේවල්වලද මහා මාතාංගික යන්ත්‍රය පළඳින්නේ? මේ මහා මාතාංගිකසර කියන්නේ පුතේ තමන්ගේ වැටුණු ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එතකොට තමන්ට දැන් අපි හිතමුකෝ දැන් තමන් දියුණු වෙගෙන එනකොට තමන්ට සැකයි සතුරන් විසින් මොනවාරි කළාද කියලා රෝපෙට මොනවාරි කරන්න පුළුවන්. ඇත්තටම අනවින කොට වෙන හුනියම් බන්ධන. මෙන්න මේ මහා මාතාංගිකසර කියන සූරේ දාගත්තාම පුතා කිසිම කෙනෙකුට දෙයක් කරන්න බෑ. තමන්ගේ මොකද මේක සියලුම දෙවි දේවතා උන්වහන්සේලාගේ ඇල්ම බැලලා ඇතුව තමයි මේක මම හදලා තියෙන්නේ. මගේ දේවාලෙමයි. ඉතින් මේක පළඳගත්ත දරුවෙකුට මේක ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට මේක මහා මාතාංගිකසර යන්ත්‍රේ පළඳ ගන්න පුළුවන්. මගේ දේවාලට එන අයට මම පළඳනවා. ඇත්තටම මේක පළඳගත්තාම තමන්ගේ තියෙන අර ඇස්වහ කටවහනේ තමන්ගේ දියුණුව පැත්තෙන්ම තමන්ගේ තියෙන බාධාවල් ටික ඔක්කොම නැති කරගෙන තමන්ගේ ඉලක්කය කරා යන්න පුළුවන්. මෙන්න මේ ඒ තරම් බලයක් තියෙනවා. මෙන්න මේ රාජතරංගිනී කියන තෙල් ටිකක් දාලා මෙන්න මේ මහා මාතාංගිකසර කියන සූරේ පළඳ ගත්තාම දැන් ගොඩක් දෙනෙක් ගුරුනාථ සූර්යයක් පළඳින්න අකමැති වෙන්නේ අර මල ගෙදරකට යන්න විදිහක් නැහැ. මගුල් ගෙදරකට යන්න විදිහක් නැහැ. මොකද ඒක ගලවලා තියලා යන්න ඕනේ. ඊට පස්සේ දාන්න අමතක වෙනවා. ඒ වගේ ප්‍රශ්න නෙමෙයි දැන් කිලි කියලා දෙයක් තියෙනවානේ. ඇත්තටම ඔබතුමාට අපි ඔක දීලා අපි හදාගෙන පැලඳුවොත් අපිට සූර්ය ආරක්ෂා කරන්න වෙයිද? නෑ පුතේ ඔබ මගේ දේවාලට ආපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගෙන් මේක වෙන ක්‍රමවේදයකට ගෙන්න ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඇත්තටම දකින්න ඇති මේකේ තියෙන ප්‍රතිඵල මේ සූර්යයේ තියෙන ආනිසංසය. ඇත්තටම මම දේවාලට එන අයටත් කියන්නේ මේ සූර්යය පළඳ ගත්ත කෙනෙකුට මස් මාංශ මම කියන්නේ කණ්ඩ කියලා. නමුත් මස් මාංශ කෑවත් මල ගෙදරක ගියත් කොටහළු ගෙදරක ගියත් කිසිම තැනක ස්පිරිතාලයකට ගියත් මේ සූර්යයේ කිසිම බලයක් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක ප්‍රාණපලිපු සිද්ධි දාලා මෙන්න මේ රාජතරංගනී තෙල් ටිකක් දැම්මා මේ ඒ කිල්ල හරණය කරලා කිසිම කෙනෙක් බය නැතුව මගේ දේවාලට ඇවිල්ලා මේක පළඳ ගන්න. එහෙම නැත්නම් ඔබ කතා කරලා මේ සූර්යය ගෙන්න ගන්න. කිල්ලක් නැතුව මම මේක අනිවාර්යයෙන්ම පළඳින ඔය වගේම තමයි මුහුදෙන් එතර ඉන්න දරුවන්ටත් මම මේ සූර්යය ලංකා විතරක් මේ එතර යුරෝප රටවල් මැද පෙරදිග රටවල් ඒ හැම කෙනෙකුට මේ ගෙවල් වල තියෙන ප්‍රශ්න ඒ අයටත් තියෙනවා. මේ ලංකාවේ අයට වැඩි ප්‍රශ්න තියෙනවා. එයාලා වැඩ කරන තැන්වල ගෙවල් වල කර්මාන්ත ශාලාවල එයාලගේ ඒ ප්‍රශ්න පවා නැති වෙනවා පුතේ. මෙන්න මේ මහා මාතාංගිකසර සූර්යය දාගත්තාම කිසිම කිල්ලක් ඔබට නැහැ. ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා ඔබ. දැන් අපි ඇත්තටම දියුණුව සහ ඒ ගැන කතා කරනවා. දැන් ඔබතුමා වැඩසටහන සම්බන්ධ වෙන කාලේ ඔබතුමා කිව්වා පුතේ මේ ලග්න ටිකක් තියෙනවා බොහොම සුබ සහ අසුබ ලග්න ටික මේ මාසේ ටික මම අනිවාර්යෙන් සමාජගත කර යුතුමයි කියලා. දැන් ගොඩක් අය ලග්න පලාපල කියලා බොරු කියන්නේ කියලා ඔබතුමා මාත් එක්ක කිව්වා. ඇත්තටම ගුරුනාථේ අපි කියමු දැන් ලග්න 12ක් තියෙනවානේ. 12න් මිනිස්සුන්ට සුබ ලග්න ටික මොකද්ද? අසුබ ලග්න ටික මොකද්ද? හැබැයි සුබ විතරක් නෙමෙයි ගුරුනාථේ. මිනිස්සුන්ගේ අසුබ ටිකත් අපි කියමු. ඒතර මිනිස්සුන්ට තේරුම් ගන්න ප්ලේසිනේ මේක. ඔබට දැන් මේ මාසේ පුරාවටම සුබ ලග්න 4ක් තියෙනවා. ඒත් එක්ක මෙන්න මේ සුබ ලග්න 4 ලංකාවේ ඔබ හිටියත් ඔබ මුහුදෙන් එතර හිටියත් ඔබගේ සියලු ගැටලු
විසඳ ගන්න පුළුවන්. ඔබගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියලු දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් මාසයක් බවට පත් වෙනවා. මේ මාසේ පුරාවටම පුතේ ලග්න 4ක් තියෙනවා සුබ ලග්න. ඔබ දිනුම් මේ ලග්න හිමියයි ඔබ දිනනවා. ඒත් එක්කම පුතේ ඔබ නිධානයක් උඩ හිටියත් ධන සම්පතක් උඩ හිටියත් ඒ වගේම අසුබ ලග්න මේ මාසෙට දෙකකුත් තියෙනවා. ඒ ලග්න දෙකත් මම කියන්නම් මොකක්ද කියලා. සුබ ලග්න 4ක් තියෙනවා. හැබැයි අසුබ ලග්නත් දෙකක් තියෙනවා. කියන බල සුබ ලක්ෂණ ටික මොකද්ද අසුබ ලක්ෂණ ටික මොකද්ද හැබැයි ඒවෙන් ගුරුනාස් දැන් අසුබ ලක්ෂණ කිව්වට පස්සේ දැන් මම දැකලා ගොඩක් ගුරුනාස්ලා අසුබ ලක්ෂණ කියන විතරයි ඒකෙන් බේරෙන්න පුළුවන් කොහොමද මොකද්ද අපි ඒකට කරන්න ඕනේ මොකද්ද විකල්පේ හිතලා සුබ ලක්ෂණ කිව්වන් ඒ සුබ ලක්ෂණ අපි තවත් සුබ කරගන්නේ කොහොමද ඒ ටික හරියට කරුණු කාරණා ගුරුනාස්ලා පැහැදිලි කරලා දෙමු මේකයි පුතේ ඔබ ලංකාවේ හිටියත් මොහොතෙන් එතර හිටියත් ඔබ දිනන සුබ ලක්ෂණ ටික තමයි අනිවාර්යයෙන්ම මම මේ ලක්ෂණ 4 කියන්නම් පුතේ ඔබට අනිවාර්යයෙන්ම ධන සම්පතක් ඒ කියන්නේ දැන් මේ ලංකාවේ අය විතරක් නෙමෙයි මොහොතෙන් එතර ඉන්න දරුවොත් මේ වීඩියෝ බලනවා ඒ වගේම එයාලටත් මේ ධන වාසනා ගන්නවා මට එයා කතා කරලා තියෙනවා ලංකාවේ අයත් මට කතා කරලා මගේ දේවාලට ඇවිල්ලා පූජාවල් ඉදන් තියලා යනවා මේ ධන වාසනා කියන එක අනිවාර්යයෙන්ම ඔබ දිනන ලග්න තමයි ඔබට සුයි ලොතරැයි පතක් හරි අනිවාර්යයෙන්ම ඇදෙනවා පුතේ මම කියන්නේ මේ ලග්න 4 මේ මාසේ පුරාවටම මේස කටක තුලා ධනු මෙන්න මේ කියන ලග්න 4ට පුතේ ඔබ ගලක් උඩ හිටියත් කොහේ හිටියත් ඔබට ඒ ධන නිදාන පහළ වෙනවා පුතේ ඔබගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් ඔබ වාහනයක් වෙන්න පුළුවන් ඔබ ගෙයක් දොරක් හදා ගන්න එකක් වෙන්න පුළුවන් ඉඩමක් කඩමක් ගන්න එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඊතර රැකියාවල් වෙන්න පුළුවන් ඔබ ඊතර රැකියාව කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ සියලු සැප සම්පත් ලැබෙන කාලයක් බවට මේ මාසෙ පත් වෙන පුතේ මේ ලග්න 4 හිමියයිට ඒත් එක්කම මේ මාසෙ පුරාවටම හැබැයි ලග්න දෙකකුත් තියෙනවා අසුබ ලග්න. මම මේ අසුබ ලග්න දෙකක් මොකක්ද කියලා කියන්නම්. මෙන්න මේ අසුබ ලග්න දෙක හිමියයිට ඔබ නිධානයක් උඩ හිටියත් ඔබගේ සම්පත් කොච්චර තිබුණත් ඒක ඔබ හිතා ගන්න බැරි විදිහට ඔබගෙන් ඒ සම්පත් දිය වෙලා යන මේ ලග්න දෙක තමයි පුතේ ඒ වගේම ඔබ යම් කිසි ඔබගේ ආදර සම්බන්ධයක් වෙන්න පුළුවන් ඒ සම්බන්ධකම් තිබුණත් ඔබගේ ඒව පවා සුන්නත් දූලු වෙලා යනවා මෙන්න මේ ලග්න කන්‍යා වෘශ්චික කියන ලග්න දෙකට මේ මාසේ පුරාටම අසුබයි ඒ වගේම ඒවට අසුබ ලග්න වලට පුතා කරන්න මේවා සුබ කරගන්න දේවල්නුත් තියෙනවා දැන් ආදර සම්බන්ධ ගැන කතා කරලා ගුරුනාසේ මිනිස්සු ගොඩක් ගුරුකම් පස්සේ එන්නේ තමන්ගේ ආදරය. අපි හරි කැමති අපි ආදරය කරන කෙනා ළඟ තියා ගන්න. අපිව ආදරය කරන කෙනා අපිට අකමැති නිසානේ අපිව දාලා යන්නේ. එහෙම කෙනෙක් මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් හරහා නැවත අපිට ගෙන්න ගන්න පුළුවන්ද? මේ වශී කියන දේ කරන්න පුළුවන්ද ඇත්තටම? ඔව් මේ වශී සාන්ති කර්මය මේකත් සාන්ති කර්මයක් තමයි වශී කියන එක මම කරන්නේ මගේ දේවාලේ මම විශ්මදේවී හාමුදුරන්ගේ වරම්මාලාවත් එක්ක වැඩ කරන කෙනෙක් මොකද මම පිල්ලු සාන්ති කර්ම වගේ තමයි මම වැඩ කරන්නේ ඉතින් මම මේ වශී සාන්ති කර්මයේ මගින් ඔබ ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන් ඔබ ආදරය කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න පුළුවන් පුතේ ඔබගේ අනිවාර්යයෙන්ම අපි හිතමු යම්කිසි සම්බන්ධතාවයක් ඔබගේ අවුරුදු 2ක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් දැන් ඇත්තටම අනියම් සම්බන්ධකම් ඉදක් තියෙනවා ඒවා අපි හොයලා බලලා ඒවා සුදුසු නම් ඒවට අපි උපකාර කරනවා සම්බන්ධයක් තිබිලා අනිවාර්යයෙන්ම ඔබ ලංකාවේ හිටියත් මුහුදෙන් එතර හිටියත් ඔබ කෙටි කාලයක් වෙන්න පුළුවන් දීර්ඝ කාලයක් වෙන්න පුළුවන් මොනවා හරි හේතුකට ඒ සම්බන්ධේ paludu වෙලා එක්කෙනෙකුට ඒ සම්බන්ධේ නැති වුණොත් එතකොට අනිත් එක්කනට අනිවාර්යයෙන් මේක දරා ගන්න බැරි වෙනවා ඔබ අනිවාර්යයෙන්ම පුතේ මට කතා කරොත් මම වැඩ කරන්නේ මේ විෂ්ණු දේවාලේ දම්බොක්කේ පිල්ලු සාන්ති කර්ම මගින් ඔබට අනිවාර්යයෙන්ම දින 3ක් ඇතුළත ලංකාවේ හිටියත් මුහුදින් එතර හිටියත් ඔබට පැය 72ක් ඒ කියන්නේ දින 3ක් ඇතුළත පිල්ලු සාන්ති කර්මය මගින් මම අනිවාර්යයෙන්ම ඔබට ඒ දේ ඉෂ්ට සිද්ධ කරලා දෙනවා ඔබ එවැනි දෙයක් කරගන්න දේවාලයට ආවත් නාවත් මට ඕමනා කරුණු කාරණා ගත්තාම ඔබට මේ දේ මං අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ කරලා දෙනවා මොකද ලංකාවේ අයත් මුහුදින් එතර අයත් ඔබ තැන් තැන් වලට ගිහිල්ලා මෙන්න මේ වසී ගුරුකම් සම්බන්ධව ඔබ මේ වෙනකොටත් ඔබේ තියෙන සියලු දේවල් විනාශ කරගන්න පුළුවන් ඔබ ගුරුන්වහන්සේලාට මෑණිවරුන්ට දීලා ඔබගේ ධනය විනාශ වෙන්න පුළුවන්. ඔබ ඇත්තටම මට මගේ දේවාලට එන්න මට කතා කරන්න ඇවිල්ලා බලන්න. ඔබට අනිවාර්යයෙන්ම මම පිළිහිට වෙනවා පුතේ මේ වසී ශාන්ති කර්මය. පිල්ලු ශාන්ති කර්මය මගින් තමයි මේ දේ ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ලංකාව හිටියත් මුහුදින් එතර හිටියත් අනිවාර්යයෙන්ම මම දින 3ක් ඇතුළත ඔබට මේ දේ ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. ගුරුනාසේ බහුතරය මිනිස්සු කියන්නේ දකින්න ඕන කෙනෙක් වශී කළ දෙන්නම් කියලා. ඔය බස් එකේ ගියත් ඔය වැඩ කරන තැන හිටියත් ඔබ කෙනෙක් දැක්කොත් ඔබ ඇවිල්ලා කියන ගෙනත් දෙන්නම් කියලා. අනික තමයි කියනවා ඔයාට తాවකාලිකව කාම ආශාවල ඉෂ්ට කරගන්න තමන්ට අවශ්‍ය දේවල් ටික කරගන්න ගෑනු ලං කරලා දෙන්නම් කියලා. මේකේ ගුරුනාසේ ඇත්ත නැත්ත මොකද්ද මෙහෙම කරන්න පුළුවන්ද? ඔබතුමාට පුළුවන්ද මට එහෙම කවුරු සම්බන්ධ කරලා දෙන්න? එහෙම කරන්න බෑ. ඇත්තටම ඔබගේ
සම්බන්ධතාවයක් තිබිලා දීර්ඝ කාලයක් වෙන්න පුළුවන් කෙටි කාලයක් වෙන්න පුළුවන් එවැනි සම්බන්ධතාවයක් තිබිලා නැති වුණොත් ඒ දේ අනිවාර්යයෙන්ම මම හොයලා බලලා සුදුසු නම් අනිවාර්යයෙන්ම මම ඔබට ඒ දේ ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. අපි දකිනවා මේ අනිවින කොඩිවින හදිහොනියම් බන්ධන වගේ දේවල් තියෙනවා. මේ වගේ දේවල් මිනිස්සුන්ට බලපාන්නේ මොන වගේද? එහෙම දෙයක් කරලා තියෙනවා මිනිස්සු දැනගන්නේ කොහොමද? ඔබ ඇත්තටම දැන් ඔබ ලංකාවේ කෙනෙක් වෙන්න පුළුවන් මුහුදෙන් එතර කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ජීවත් වෙන ස්ථාන වෙන්න පුළුවන්. ඔබ රැකියා කරන තැන වෙන්න පුළුවන්. ඔබට කර්මාන්ත ශාලා තියෙන්න පුළුවන්. ඇත්තටම මේ නාමෙට රූපෙට අනිවාර්යයෙන්ම මේ නීච කරන්න පුළුවන්. නීච කියන්නේ බලගතු නීච තියෙනවා. තමන්ගේ සමහර නීච තියෙනවා තමන්ගේ ජීවිත පව නැති වෙනවා. සමහර ඒවා පෞල් ජීවිත විනාශ වෙනවා. තමන්ගේ සියලු සම්පත් විනාශ වෙනවා. යාන වාහන තියාගෙන සේවක පිරිස් තියාගෙන හොඳට ඉන්න අයට සතුරන් විසින් නාම රූප බන්ධන නීච කරොත් සමහර ඒ අය පවා වැටෙන අවස්ථා ඕන තරම් තියෙනවා. මට එවැනි අය කතා කරලා තියෙනවා මගේ දේවාලට ඇවිල්ලා තියෙනවා මම ඒ අයට පිහිට වෙලා තියෙනවා. ඇත්තටම අපි හිතමු දැන් ඔබ ජීවත් වෙන ස්ථානික වෙන්න පුළුවන්. ඔබට අනිවාර්යයෙන්ම ඒ ස්ථානයේ රැකී රක්ෂා කරන අය දෙතුන් දෙනෙක් එන්න පුළුවන්. ඔබට මුහුදින් එතරින් පවා ධන සම්පත් ඔබට ලැබෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබගේ ඒ සමහර විට ඒ නිවාස පවා භාගයට හදලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ඒ ස්ථානයේ රෝග පීඩාවක් හරි ඇති වෙලා ඒ සියලු සම්පත් විනාශ වෙනවා. ඇත්තටම එහෙම දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ මට කතා කරන්න. එහෙම නැත්නම් මගේ දේවාලට ඔබ බුලත් අතක් අරන් ආවොත් අනිවාර්යයෙන්ම මම බදාද සෙනසුරාදා ඉරිදා දවස්වල තමයි වැඩ කරන්නේ. මම විෂ්ණු දේවී හාමුදුරන්ගේ වරම් මාලාවත් එක්ක වැඩ කරන නිසා මගේ දේවාලයට එන අය බුලත් අතක් අරන් එනවා. මගේ ළඟ පාරම්පරික අඳුනක් තියෙනවා බුලත් අඳුන. ඔබගේ එන බුලත් අතින් මම බුලත් කොලයක් අරන් අනිවාර්යයෙන්ම ඔබගේ ගැටලුව මම එතන බලලා ඔබට යම් කිසි එහෙම දෙයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මම නිදහස් කරලා ඔබ දියුණුවටපත් කරලා ඔබගේ ආරක්ෂාව තහවුරු කරලා දෙනවා. මගේ දේවාලට ආවත් නාවත් මට ඒ දේ ඉෂ්ට සිද්ධ කරලා දෙන්න පුළුවන් ඔබට. ඔබතුමා අනිවින කොඩිවින හදිහොනියම් මිනිස්සුන්ට කරන්නේ නැද්ද? ඇත්තටම මෙහෙමයි දැන් අපි හිතමු දැන් මම ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඇත්තටම නීච කරන්නේ නැහැ. ඇත්තටම මම පව් කරන්න කැමති නැහැ. මම කරන්නේ අනිවාර්යයෙන්ම එහෙම දේවල් කරලා තියෙනවා නම් ඒවා අයින් කරලා ඒ අය නිදහස් කරලා නැවත එවැනි දෙයක් ඒ අයට කරන්න බැරි වෙන විදිහට මම සූර්යයක් දැම්මත් එහෙමයි. එහෙම නැත්නම් මම භූමි ආරක්ෂාවක් දැම්මත් පරම්පරා 3කටවත් එවැනි නීචයක් කරන්න බැරි වෙන විදිහට තමයි මම මේ වැඩ කටයුතු කරලා දෙන්නේ. ලොතරැයි ජයග්‍රහණ රන්දන්නම් කියලා ගොඩක් ගුරුන් වහන්සේලා ගුරු මෑණිවරු කියනවා. ඔයා ටිකට් එකක් ගන්න හෙට දවසේ ඔබට ටිකට් එක ඇදලා කෝටිපතියෙක් කරලා දෙන්නම් කියලා ගුරුන් වහන්සේලා කියනවා. ඇත්තටම මම දැන් යනකොට ටිකට් එකක් ගත්තොත් ඔබතුමාට පුළුවන් ද මාව හෙට කෝටිපතියෙක් කරන්න? මේකයි පුතේ දැන් ඔබ ලොතරැයි ගන්නවා කියලා ඔබ මේ ලොතරැයි වල දැන් එහෙමනම් ඉතින් මේ ලංකාවේ හැමෝටම පුතාම දැන් ඔය තියෙනවා එක එක මම දැකලා තියෙනවා මේක ඇදෙනවා දැන් ඇදෙනවා කියනවා ටිකට් අරන් එන්න ටිකට් ඇත්තටම පුතේ එහෙම ලොතරැයි එහෙම කෙලින්ම කියන්න පුළුවන් නම් ඒ අයටම මේ දේවල් ලොතරැයි ටික ගන්න පුළුවන්. ඒවට ඔබ රැවටෙන්න එපා පුතේ. ඔබගේ සියලු ධනෙ විනාශ වෙනවා. එහෙම නෙමෙයි. ඔබට පෙරපින් මතුවෙන්න ඕනේ අනිවාර්යෙන්ම. හැමෝටම මේ ලොතරැයි ජයග්‍රහණය උදා වෙන්නේ නැහැ. ඔබගේ ලග්නෙට සුබ වෙන්න පුළුවන්. හැබැයි ලොතරැයියක් ඇදෙනවා නම් පුතා පෙරපින් මතුවෙන්න අනිවාර්යයෙන්ම ඔබට ලොතරැයියක් වගේ තමයි මෙන්න මේ තියෙන මහා මාතාංග සිගරණ යන්ත්‍රේ මේක පළඳ ගන්න. ඔබට ලොතරැයියක් ඇදෙනවා වගේ ඔබ යන තැන ඔබගේ ගැටලු නිරාවරණය වෙලා ඔබගේ අනිවාර්යයෙන්ම ඔබගේ දියුණුව උදා වෙනවා පුතේ. ඉතින් ඔන්න අද දවසේ අපි සාකච්ඡා කරේ කුරුණෑගල දම්බොක්ක ප්‍රදේශයේ විෂ්ණු දේවාලයේ ගුණපාල ගුරුන් වහන්සේත් එක්ක. එතුමා මෙච්චර පැහැදිලිව සරලව යంత్ర මන්ත්‍ර গুপ্ত විද්‍යාව ගැන ඔබට පැහැදිලි කරලත් ඔබට තේරෙන්නේ නැත්තම් ඉතින් ප්‍රේක්ෂක බාධේ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් මෙතුමා පැහැදිලිව වැඩ කරන දීනන් කිව්වා තිරේ දිස්සන දුරකථන කර එමතුමක් දෙන්න. එමතුමක් දීලා ඔබට තියෙන ගැටලු විශේෂයෙන්ම මේ අසුබ ලග්න දෙකක් තියෙනවා. මේ අසුබ ලග්න දෙකේ දින අය තමන්ගේ ලග්න සුබ කරගන්න තමන්ගේ ජීවිතේ වැඩි දියුණු කරගන්න මාමාතංග යන්ත්‍රයක් පලඳ ගන්න පුළුවන් නම් ඇත්තටම දැන් මට උනත් එතුමා ඒක පැහැදිලි කිරීමෙන් පස්සේ මට උනත් හිතෙනවා අනේ මේකත් පලඳ ගත්තා නම් හොඳයි කියලා. ඉතින් අද දවසේ අපිට සම්බන්ධ වුණාට ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබතුමාට අවසාන වශයෙන් මොනවා හරි අපේ සමාජයට කියන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඔව් ඇත්තටම පුතේ ඔබ මෙවැනි වීඩියෝ ඕන තරම් නරඹනවා ඇති. ඔබගේ අතේ සියලු සම්පත් මේ වෙනකොටත් සම්පූර්ණ විනාශ වෙලා ඇති. ඔබ එහෙම ඇත්තටම මම මුලින්ම කියන්නම් පුතේ මේ වගේ වීඩියෝ බලනකොට ඔබ අනිවාර්යයෙන්ම ඔබට ඉන්න තැනක්
තමන් වැඩක් කරන දිනයක් කියන්නේ නැත්නම් ඔබ මේ වීඩියෝ බලන්න එපා. අනිවාර්යයෙන්ම ඔබ ඒ කියන්නේ ඔබ එහෙම ඔබ දිගින් දිගට මේක බැලුවොත් ඔබ අනිවාර්යයෙන් ඔබ රැවටීමකට අහු වෙන කෙනෙක් වෙනවා පුතේ. ඒකින්ද දැන් මේ සමාජය බලන්න ඕන තරම් මේවා YouTube එක ගත්තාම ඒත් වගේ Facebook එක ගත්තාම දිගින් දිගට මේ ගුරුකම් සම්බන්ධ වැඩසටහන් තමයි තියෙන්නේ. ඒ ඔබගේ කොච්චර මට කතා කරලා තියෙනවා. මගේ දේවල් වලට ඇවිල්ලත් මේ අය කියලා තියෙනවා. මෙවැනි දේවල් දැන් අපි හිතමු දැන් කියන්නේ නැතුව දැන් අපි දැන් ඇත්තටම මම කියනවා මම කෙලින්ම මට බය වෙන්න ඕනේ මම කුරුණෑගල ධම්මොක්කේ ගුණපාල ගුරුනාන්සේ කියලා මට කියන්න පුළුවන්. ඇත්තටම පුතේ ඔබ බලන්න මේත් එක්කම වීඩියෝ මේ යන්නේවා. ඔබට අනිවාර්යෙන් පුතේ ඉන්න තැනක් කියන්නේ නැහැ මිනිස්සෙක්. ඇයි ඒ කියන්න තරම් එයාගේ ශක්තියක් නැහැ. මොකද වැඩක් කරන්න බැරි හින්දා තමයි ඒ ඉන්න තැන කියන්නේ නැති. මොකද මට පුතේ ඉන්න තැන කියන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද මගේ දේවාලෙට එන අයට මමම තමයි මේ හැම කටයුත්තක්ම කරන්නේ. ඒ හින්දා පුතේ ඔබ අනිවාර්යයෙන්ම මට කතා කරන්න මගේ දේවාලෙට එන්න. ඔබට අනිවාර්යයෙන්ම මම ගුරුකම් යන්ත්‍රමන්ත ගුරුකම් සම්බන්ධව ඕනම කටයුත්තක් සඳහා මගේ දේවාලෙට එන්න මම ඔබට අනිවාර්යයෙන්ම පුතේ පිහිට වෙනවා කියන එක තමයි මම කියන්නේ. එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.